අද අපි බලමු මොකක්ද මේ නෝඩ්මන් කියන්නේ කියලා. නෝඩ්මන් කියන්නේ Node.js වල තියෙන ලයිබ්‍රරි එකක් සහ ඒකෙන් කරන්නේ හිතන්න අපිට තියෙනවා Node.js ඇප්ලිකේෂන් එකක්. ඒ ඇප්ලිකේෂන් එකේ බෑක් එන්ඩ් එකේ මොකක්ම හරි චේන්ජ් එකක් වුණොත් ඒ චේන්ජ් එක ඩිටෙක්ට් කරගෙන අපේ සර්වර් එක ඔටෝමැටිකලි රීස්ටාර්ට් කරන එක තමයි නෝඩ්මන් වලින් සරලවම වෙන්නේ. අපි Google එකේ ගියොත් what is nodman කියලා ගියොත් එතනදී පෙන්නනවා ඒක node.js tool එකක්. ඒක automatically restart කරනවා අපේ when file changes are detected in the directory. කියන්නේ අපේ back end එකේ තියෙන ඒ file directory එකේ තියෙන මොකක්ම හරි change එකක් වුණොත් ඒක detect කරගෙන අපේ server එක automatically restart කරනවා. ඒක තමයි සරලවම වෙන්නේ nodman වලින් හරි. අපි ඉස්සලාම පොඩි ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකක් ස්මෝල් ඇප්ලිකේෂන් එකක් හදාගෙන ඒකෙදි කොහොමද මේ නෝඩ්මන් ලයිව් අප්ඩේට් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉස්සල්ලාම මම මගේ එන්වයරන්මන්ට් එක හදාගන්නවා npm init -i කියලා ගහලා මෙතනදී අපේ package.json ෆයිල් එක හැදෙනවා. ඊට පස්සේ මම අපේ back end එකේ main ෆයිල් එක server.js ෆයිල් එක හදාගන්නවා මේ විදිහට. මෙතනදී මම ගන්නවා front end මගේ කලින් කෝඩ් එක බේසික් කෝඩ් එක මම ඒ කොටසම ගන්නවා මෙතනත් ඒක රන් කරන්න server.js ෆයිල් එකම මෙතනදී මම යූස් කරන්නේ react තමයි front end එක විදියට. එතකොට ඒ react එකට front end යූස් කරද්දි back end එකට express යූස් කරනවා. ඒ වගේම මගේ ඒකට තමයි මම මේ library එක යූස් කරගෙන තියෙන්නේ. ඒ වගේම අනිත් library එක මගේ react එකයි මගේ back end එකයි මගේ front end එකයි connect වෙන්නේ කොහොමද කනෙක්ට් කරන්න තමයි ඊට පස්සේ මම ඊළඟ ලයිබ්‍රරි එක යූස් කරන්නේ. මම දැන් මේ ලයිබ්‍රරි දෙකම ඉන්ස්ටෝල් කරගන්නවා. npm install express කියලා ගහලා express ලයිබ්‍රරි එක ඉන්ස්ටෝල් කරගන්න. අපි ඒ විදිහටම අනිත් එකත් npm install කියලා ගහලා ඉන්ස්ටෝල් කරගන්න. හරි. දැනට අපිට මෙච්චරයි back end එකේ හදාගන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම දැන් අපි බලමු මේ back end එක හරියට වැඩ කරනවද කියලා. npm node server.js මෙතනදී අපේ server එක 5000 port එකේ run වෙනවා කියලා කියනවා. හරියටම මේක run වෙනවද කියලා බලන්න අපි මේ root එකට ගිහින් බලමු. මෙතන තියෙනවා root එක API කියන එකේ messages එකට ගියාට පස්සේ අපේ back end එක හරියටම අපි request එකක් යනවා මේ server එකට. ඊට පස්සේ server එකෙන් අපේ මේ message එක receive කරගන්නවද කියලා බලන්න පුළුවන්. මෙතනදී මෙන්න මේක output එක විදිහට අපිට දුන්නොත් අපි ඉස්සල්ලාම localhost 5000 එකට ගිහිල්ලා අපි මේ root එකට යමු. control. හරි. මෙතනදී අපේ request එක receive වෙනවා. ඒ හින්දා අපේ print කරපු message එක මෙතනදී පෙන්නනවා. අපේ back end එක සාර්ථකව run වෙනවා. මේක දැනට kill කරගෙන අපි හදාගමු අපේ front end එක. front end එක මම කිව්වා මම react වලින් තමයි හදාගන්නේ කියලා. මෙතනදී අපිට පුළුවන් මම දැන් ඩලු ටර්මිනල් එකක් කරා මෙතනදී කියනවා මගේ මේ front end එකේ react file එකක් හදාගන්න සහ react file එකකට react එකක් කොහොමද ඒක run වෙන්නේ ඒකට අදාළ packages environment එක හදාගන්න මම කෝඩ් එක ගහනවා npx create react app කියලා ගහලා අපි මේ root folder එකේම file එකක් හදාගන්නවා මම front end කියලා. මෙතනදී ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම දෙනවා front end කියලා. ඊට පස්සේ අපේ react app එක වැඩ කරන්න ඕනි කියන්නේ packages ටික කියන්නේ අදාළ template packages environment එක automatically build වෙනවා. අපි manually කරන්න දෙයක් නැහැ. මෙතන මේ code එකෙන් පස්සේ මේකට ටික වෙලාවක් යනවා. මේක install වෙන්න ඒ අදාළ file ටික. හරි. මේක install වුණාට පස්සේ අපිට පුළුවන් අපේ front end file එකට යන්න. අපි යනවා cd front end කියලා ගහලා අපි npm start කියලා ගහනවා. මෙතනදී npm start කියලා ගහපු ගමන් අපේ front end එක automatically run වෙනවා localhost 3000 වලදී. මේක තමයි අපේ front end එක. අපි front end එකත් හරියට වැඩ කරනවා. මේ front end එකේ තියෙන src කියන එකේ app.js කියන file එක තමයි අපි මෙතනදී run වෙන්නේ. මෙතනදී අපිට පුළුවන් මෙතනදී මම දාන්නම් hello react කියලා. hello react කියලා දාලා මම මේක save කරනවා.
මෙතනදි සේව් කරාට පස්සේ මෙතනදී hello react කියලා මෙතනදි පෙන්නනවා. ඒ වගේම මම ඉස්සල්ලාම කිව්වා Nodman අපි use කරන්නේ back end එකේ live update බලා ගන්න කියලා. හැබැයි අපේ front end එකේ එහෙම live update බලා ගන්න ඕනේ නැහැ. මේක automaticallyම detect කරනවා වෙනම අපිට කිසිම දෙයක් ඕනේ නැහැ. දැන් මෙතනදී අපි මොකක් හරි edit එකක් කරනවා. මෙතන edit කරපු ගමන් මේක automatically restart වෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී අපි තව මේකක් දාලා මෙතන save කරපු ගමන් මේක automatically ආපහු restart වෙනවා. අපිට front end එකේදී ඒක කරන්න පුළුවන්. හැබැයි අපිට back end එකේදී ඒක කරන්න බෑ. දැන් අපි අලුත් terminal එකක් ගමු. අලුත් terminal එකක් අරන් back end එකට ඇවිල්ලා මම ඉස්සෙල්ලාම කරනවා මගේ Nodman install කරගන්නවා. Nodman install කරගන්නේ Nodman npm i nodman කියලා ගහලා අපේ nodman install කරගන්න පුළුවන්. මේකේ කෝඩ් එක හොයාගන්නේ Google එකේ ගහන්නේ nodman කියලා. එතකොට අපිට මේ site එකට ගිහිල්ලා මෙතනදී තියෙනවා install කරගන්න විදිය command එක npm i nodman. මේක ගහලා අපි enter කරනවා. enter කරාට පස්සේ අපිට පුළුවන් මේ package.json එකේ nodman කියලා මෙන්න මේ විදිහට version එකක් වෙනවා. එතනදී අපිට හරියටම බලා ගන්න පුළුවන් අපේ machine එකට හරියටම node install වුණාද කියලා. දැන් අපි run කරමු. ඉස්සෙල්ලා අපි server එක run කරේ nodes server.js කියලා. හැබැයි දැන් අපි install කරගන්නේ nodemon server.js කියලා. මෙතනදී අපේ back end එක මෙතනදී 5000 වලදී run වෙනවා කියලා පේනවා. දැන් අපි change එකක් කරලා බලමු අපේ back end එකේදී. මෙතනදී මම මොකක් හරි save space එකක් දාලා save කරනවා. මෙතනදී අපේ automatically restart වෙනවා. දැන් මම package.json එකේ මොකක් හරි change එකක් කරලා ඒක save කරොත් ඒකත් automatically restart වෙනවා. ඒ විදිහට අපිට පුළුවන් අපේ back end එක මේ විදිහට automatically live changes බලන්න. අපිට front end එකේදී එහෙම මොකුත් ඕනේ නැහැ. React වලදීම ඒක automaticallyම අපිට live update බලා ගන්න පුළුවන්. හැබැයි back end එකේදී අපිට nodman ඕන වෙනවා. මීට අමතරව nodman එකට අමතරව අපිට පුළුවන් node watch කියන command එකේ node.js වලම inbuilt command එකක් තියෙනවා node watch කියලා. node watch කියලා ගාමු. node watch කියලා command එකක් තියෙනවා. ඒකෙදිත් වෙන්නේ මේක automatically restart කරන application එක. ඒකේ මොකක් හරි detect එකක් auto change එකක් detect වුණ ගමන්. දැන් අපි මෙතන watch flag කියන එකට යමු. watch flag එකට ගිහලා මෙතනදී අපිට watch කියන ෆයිල් එක හොයාගන්න පුළුවන් command එක මෙන්න මෙතනද watch. මේක මෙන්න මෙතනදී අපිට කියනවා මේක edit කරලා තියෙන්නේ version node version 18.1.18 වලදී. මේක අපිට run කරන්නේ node-watch. මෙතනදී අපිට index වෙනුවට අපිට server.js කියන එක අපිට දෙන්න පුළුවන්. අපි දැන් ඒක කරලා බලමු. මේක මම kill කරගන්නවා මෙතනදී. දැනට මේක kill කරගෙන මම අලුත් terminal එකක් ගන්නවා. ඒකෙදී ඉස්සලම root file එකට යනවා. මම මෙතනදී install කරා node -watch server.js. මෙතනදී අපේ ආපහු කියනවා අපේ back end එක run වෙනවා කියලා. දැන් මම මෙතනදී server.js file එකේ මොකක්ම හරි change එකක් කරලා save කරපු ගමන් මේක automatically restart වෙනවා. හැබැයි මෙතන තියෙන අවුල තමයි මෙතනදී වෙන්නේ අපේ server.js file එක විතරයි restart වෙන්නේ. අර ඉස්සල්ලා nodman එකේදී අපේ මුළු back end file එකේ තියෙන මොනිම file එකක් change කරපු ගමන් ඒක ඒ change එක detect කරගෙන server එක restart කරනවා. හැබැයි දැන් මම මෙතනදී package.json එකේ මොකක් හරි වෙනසක් කරොත් ඒක පෙන්වන්නේ නැහැ. ඒක restart වෙන්නේ නැහැ. මෙතනදීත් අපිට කරන්න පුළුවන් අපිට file path එකක් දෙන්න පුළුවන්. මෙතන watch path කියලා තියෙනවා. ඒ watch path එක දෙන්නේ මෙන්න මේ විදියට. ඒක අපි මේ විදියට කරලා බලමු. මේ code එක මේක මම kill කරගන්නවා දෙනට. node watch path කියන ගහලා මම දැන් මගේ back end එක දැන් තියෙන මගේ root file එකේ ඉන්නේ. ඒ නිසා මම දැන් ඔයාගේ file එක තියෙනවා වගේ මොකක් හරි back end කියලා file එක එහෙවනොත් ඔයාලා මේ විදිහට තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ main file එකේ නම දෙනවා server.js කියලා. මොකද මේකෙන් තමයි අපේ back end එක තනිකරම හසුරවන්නේ. ඒ නිසා අපි ඒක entry point එක විදිහට දෙන්න ඕනේ. දැන් මෙතනදී මගේ නම් තියෙන්නේ root folder එකේ තමයි back end එක. ඒ නිසා මම මේව දීලා server.js කියලා දෙනවා. ඊට පස්සේ enter කරනවා. මොකක්ද එතන වැරද්ද? sorry මෙතනදී js 4 කියලා තියෙනවා. එතනදී මම මේක ආපහු kill කරගන්නවා. ආපහු මට ගන්න පුළුවන් node watch
path මොකද නමගේ ෆයිල් එක server.js හරි මෙතනදී ආපහු අපේ සර්වර් එක රන් වෙනවා දැන් මම මෙතනදී චේන්ජ් එකක් කරන්න ආපහු මෙතන සර්වර් එකේදී ඔන්න ඔටෝමැටිකලි රීස්ටාර්ට් වුණා දැන් ආපහු මම package.json එකේ මම ඉස්සල්ලා අපිට බැරි වුණා package.json එකේ වෙනසක් කරන්න ඒ කියන්නේ server.js එකේ විතරයි පුළුවන් හැබැයි දැන් මෙතනදී ආපහු රීස්ටාර්ට් කරොත් මේක ආපහු රීස්ටාර්ට් වෙනවා package log එකේ මොන හරි ඒත් කරොත් ඒත් රීස්ටාර්ට් වෙනවා මේ විදිහට තමයි අපි node watch කියන එකෙන් මේ ටර්ම් ලයිව් අප්ඩේට් බලන්නේ Nodebun වෙනුවට. දැන් ඔයාලා හිතන්න දැන් මේකේ නම් පොඩි ෆයිල් පාත් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් ෆයිල් පාත් එක දෙන්න මේ විදිහට. හැබැයි මීට වඩා ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබ්බොත් ඒකේ ෆයිල් පාත් දෙන එක ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි. මේ නිසා අපිට පුළුවන් අපිට මේක රන් වෙද්දි මම මේක දැනට කිල් කරගන්නවා. අපිට ෆයිල් පාත් එකක් දෙන්න පුළුවන් මේ package.json එකේදී මේක ස්ටාර්ට් කරන්න පුළුවන් npm start වලින්ම අපිට මේ කමාන්ඩ් එක ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහට මේක හදා ගන්න පුළුවන් මෙතනදී මම දෙනවා start කියලා එක start මම මේ කමාන්ඩ් එක හදනවා එතනදී node -watch path මම අර ගහපු කමාන්ඩ් එක මෙතන මේ විදිහට ගහනවා ඊට පස්සේ මම මේක සේව් කරගන්නවා ඊට පස්සේ මම ගහන්නේ npm start කියලා මොකද මම start point එකක් හදාගත්තා ඒක මේක ගහපු ගමන්ම මෙන්න මේ කෝඩ් එක තමයි රන් වෙන්නේ මම ඉස්සල්ලා ගහපු කෝඩ් එකම තමයි රන් වෙන්නේ ආය අමුතුවෙන් ගහන්න දෙයක් නැහැ එතකොට මගේ මුළු ෆයිල් පාත් එකේ තියෙන හැම චේන්ජ් එකක්ම වෙන්නේ මේ විදිහටම තමයි මෙතන start කරපු ගමන් අපේ සර්වර් එක රන් වෙනවා කියනවා මම මෙතනදී මොකක් හරි චේන්ජ් එකක් කරනවා ඒක ඔටෝමැටිකලි රීස්ටාර්ට් වෙනවා මෙතනදී මොකක් හරි මේක ගහනවා ඒකත් ඔටෝමැටිකලි රීස්ටාර්ට් වෙනවා. අන්න ඒ විදිහට තමයි Nodebun වෙනුවට Node.js වල තියෙන inbuilt node watch කියන කමාන්ඩ් එක යූස් කරලා live update අපි බලාගන්නේ.